මේ සංඝයා වහන්සේ කෙනෙකුට දානේ උයා ගන්න ගෑස් ටිකක් නැහැ. උත්තර දෙන්නකෝ මැමරේනවා. මේ රටේ ආරක්ෂක අංශය වෙනයි. මේ ඉන්න පක්ෂ කාඩර්වරුන්ට බෑ නේද ප්‍රජාතන්ත්‍රවාදී හවුස් කරන්නේ. අනේ මේ රට පාලනය කරන තැන රජුරුවන්ගේ ගෙදරත් ගෑස් නැහැල්ලුවනේ. ගෑස් දෙකුත් අරගෙන නෑගම් එලගම්ම මතකේ. දාලි ටිකවත් හදන්න විදියක් නැහැ ගෑස් නැහැ. කාටද? අපේ පන්සලටත් ගෑස් නැහැ. හැමතැනම ගෑස් නැහැ. වැඩි මිලටත් ගෑස් නැහැ. අපිට තියෙන එකෙන් ටිකක් අරගෙන අපේ ටිල්ලින් ලේකම්තුමාවත් මුණ ගැහිලා අපි එයාටත් ගෑස් එකක් දීලා එයා ගාව තියනවා නම් අපිත් ගෑස් ටිකක් අරගෙන යන්න. ඉතින් අපේ නායක හාමුදුරුවොත් එක්ක මේ වඩින්නේ නායක හාමුදුරුවෝ ලේකම්තුමා වැහැ දකින්න. මේ ගෑස් එක කාටද? මේ ටිල්ලින් සිල්ලා මහත්තයාට. කලින් ටිල්ලින් සිල්ලා සහෝදරයා දැන් ටිල්ලින් හාමුට දෙන්න ආවේ. මොකද ජනතාවට නැති කිසි දෙයක් හාමුලාට එපානේ. ඉතින් ගෑස් නැහැ. මහත්තයෝ ඔබතුමාලත් එක්ක කතා කරන්න මේ ආවේ පස්සේ. අපි ආවේ ටිල්ලින් සිල්ලා මහලේකතුමා හම්බෙන්න. මන්ත්‍රී දිනේෂ් අපේකුවා. මේ කොට්ටාසේ මිනිස්සු නියෝජනය කරන්නේ. මෙහෙමයි. මේ අද වගකීම් කවුරුන් අපි ආයේ පක්ෂ මහලේකම් හම්බ. අපිට ඕනේ මේ පහලකම් ජනාධිපතිවත් ඒක තමයි අගමැතිවත් හම්බෙන්නේ නේ මේ. අපි ආවේ දේශපාලන පක්ෂ කාර්යාලයකට පක්ෂ කාර්යාලය ඒ කවුරු හරි ඇති. කවුරුත් නැද්ද ඒක රිසෙප්ෂන් එක අපිට හම්බ ඉන්නවා. ඔව්. අපිට යාව හම්බෙලා ආලක කරුණු ලේකම් ටිකක් කියන්නේ තියෙනවා. ඒ ටික කතා කරගෙන ටීම් එකකටම ගිහිල්ලා එහෙම නෑ අපි අනේ මධ්‍යම කාරක සභාවේ 4-5 දෙනේ මේ නායකතුමා. මේක අහන්නකෝ. මේක රාජ්‍ය ආයතනයක් නෙමෙයි. ඔව්. අපේ දේශපාලන පක්ෂ කාර්යාලවලට මිනිස්සු එනවා. දැන් නෑ, ඇයි නෑ ඔබතුමා අපිට ඉන්නකෝ. ඔබතුමා මහලේකම් ටිලින්ස්ලා මහත්තයෙන් අහන්න මෙහෙම කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා නායක හමුදුරන් වහන්සේ ප්‍රමුඛ 5-6 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. නාගරික මන්ත්‍රීවරු සහ දේශපාලන නියෝජිතයෝ සාකච්ඡාකට අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා. බැරි නම් කියන්න. ඒක තමයි යා නැහැ කියන එක මේ නෑ කියන්නේ. ඉතින් ඔබතුමා කතා කරලා අහන්න. කතා කරලා එතුමාව දුරකථනයෙන් කතා කරලා අහන්න. නෑ කියන්නේ මේ අපි ඔෆිස් එකකට නෑ නෑ හිතන්නවනේ. ඔයා දන්න එක අපි දන්නේ නෑනේ. ඔයා දැන් කතා කරලා අහන්නකො ටිලින්ස්ලා මහත්තයට කතා කරලා මෙන්න මෙහෙම ලේකම් හරි තමයි මෙහෙමයි මේ වැඩි අපි දෙන්න අතර සංවාද ඕනේ නැහැ. ඔබතුමා කවුරු හරි අපේ රිසෙප්ෂන් එකේ සහෝදරයෙක් ඉන්නවා. කවුරු හරි දෙන්නෙක් දෙන්නේ කිව්වේ. ඒ කියන්නේ ඔබතුමා ආරක්ෂක අංශ නෙමෙයි පක්ෂ කාඩර්වරයෙක් නේ. ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක් නේ. ඔබතුමා වෙවුලන්නේ ඒකනේ. දැන් අපේ කියලා කිව්වේ ඒකනේ. දැන් මේ ආරක්ෂක අංශයට අපේ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක් ඔක්කොම අපේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මේ රටේ ආරක්ෂක අංශය වෙනයි. මේ ඉන්න පක්ෂ කාඩර්වරුන්ට බෑ නේද ප්‍රජාතන්ත්‍රවාදී හවුස් කරන්නේ. මේ ඉන්න පක්ෂ කාඩර්වරු මේක රාජ්‍ය ආයතනයක්. පක්ෂ ලේකම් නැත්නම් අදාළ කෙනෙක් දෙනවා. පක්ෂ ලේකම් නැත්නම් ඔබතුමා ගිහින් රටේ මහා පරිමාණ ගල් අඟුරු වංචාවක් කියලා තියෙනවා. පැමිණිලි පිට පැමිණිලි දාලා තියෙනවා. අද වෙනකම් වෙච්ච දෙයක් නැහැ. කතානායකවරයාගේ රාජ්‍ය දේපල අවභාවිතය කතානායකවරයාගේ වංචා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි දාලා අවුරුද්දක් එනවා. විමර්ශනයක් නැහැ. කන්ටේනර් 323ක් පන්නලා අවුරුද්දක් එනවා. විමර්ශනයක් නැහැ. රටේ මිනිස්සුන්ට කන්න නැහැ. විදුලිය කපනවා. ඊයේත් මොරල්ලේ විදුලිය කැපුවා. මීගම විදුලිය කපනවා. මොකද්ද මහත්තයෝ මේ කරන්නේ? අපි එන්නේ රටේ ජනතාවේ ප්‍රශ්න අරගෙන. පක්ෂ කාර්යාලයක මහලේකම්තුමා හම්බෙන්න දෙන්නේ නැත්තම් මොකද්ද මේක වහලා දාන්න? රටේ කාටවත් ඒකින් අපි යනවා හම්බ වෙන්න තුමා. එහෙනම් ඉතින් ආරක්ෂාව ඔබතුමා පක්ෂ කෙනෙකුට කියන්න ගිහිල්ලා බලා ගන්නම්. මේ අපි ආවේ මෙයාලගේ ෆයිල් බාර දෙන්න. මෙයාලගේ ෆයිල් බාර දෙන්න. ආණ්ඩුවේ ෆයිල් බාර දෙන්න අපි ආවේ. ඔයාලගේ ෆයිල් ලැබුවානේ. අපි ආවේ ඔයාලගේ ෆයිල් බාර දෙන්න. හරි අපි ඔයාලගේ ෆයිල් බාර දෙන්න ආවේ. පරණ ෆයිල් ඒගොල්ලෝ කියන්නකෝ. නෑ පක්ෂ කාර්යාලයකට කොහොමද මේ රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව දෙන්න ඒක කොහොමද? පක්ෂ කාර්යාලයකට රාජ්‍ය ආරක්ෂාව දෙන්න කොහොමද? රාජ්‍ය ආරක්ෂාව මේ මෙතනම රාජ්‍ය දේපල අවභාවිතාව. මේ ආන්න මේ රටේ මිනිස්සුන්ට අපි කියනවා මේ රටේ මිනිස්සුන්ට අපි කියනවා මේ ස්පෙෂල් STF එකත් එක්ක පක්ෂ කාඩර්වරේ වෙවුලනවා මේ වෙවුල එතුමා කියනවා අපේ පක්ෂ කවුරුත් නැහලු මේ පොලිසිය මහතුරු කියන්නේ අපේ පක්ෂ කියලා. ඒ නිසා ඔබතුමා මෙතන පැහැදිලි මේ රටේ ජනතාව මෙන්න සම්පත් මෙන්න රාජ්‍ය සම්පත් මංකොල්ල කරනවා. මෙන්න රාජ්‍ය සම්පත් අවභාවිතාව. රාජ්‍ය ආරක්ෂක අංශය දාන පෙළවත්ත පක්ෂ කාර්යාලයට. මහින්ද රාජපක්ෂ මහත්තයා දැම්මද නෙළුම්මාවතට? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාතිපාලකට දැම්මද? දැම්මේ නැහැ. හැබැයි මෙන්න රනිල් වික්‍රමසිංහ දැම්මේ නැහැ.
දැම්මේ නෑ. අද මොකද වෙලා තියෙන්නේ? නේද මේ රටේ මිනිස්සු දැනගන්න ඕන. මේ තත්ත්වය. ජනාධිපතිතුමා ඉන්නකොට ප්‍රශ්න නැහැ. දැන් ජනාධිපතිතුමා නැහැනේ. ඔය එන්නේ කවුද මහලේකම්තුමාද? පක්ෂ වාහනද මේ පක්ෂ වාහනද මේ රජේ වාහනේ. රජේ වාහනයක් රජේ වාහන නෙමෙයි. රජේ වාහන රජේ වාහන. රජේ වාහන බලන්නකෝ මේ රජයේ වාහනවල මාධ්‍යාංශ බලවත් මාධ්‍යාංශ කට්ටිය රජයේ වාහන පාවිච්චි කරනවා. රාජ්‍ය දේපල අවභාවිතාව. ඒක නවත්තන්න ෆයිල් 150ක් විතර පෙන්නුවා. හැබැයි අපි ෆයිල් ආවම ඒකට සාකච්ඡාවක් දෙන්නේ නැහැ. අපි මේ පක්ෂයේ මධ්‍යමකාර සභාවට ටිකක් ආවේ සුවද සාකච්ඡාවට. හැබැයි අපි කියනවා ටිල්ලින් සිල්ලට එන්න ගියාපිය මේවට උත්තර දෙන්න ගියාපිය. බැරි නම් කුදලන් යන්න ගියාපිය. අපි යන්නේ නැහැ. අපි ඒක බේරගන්න ආවේ. අපි යන්නේ කොයි පාරේ විජේවීර ගිය පාරේ කිව්වා වගේ අපි යන්නේ කොයි පාරේ මේ රටේ මිනිස්සු පෙන්වන හරි පාරේ අපි යන්නේ. මේ සංඝයා වහන්සේ කෙනෙකුට දානේ උයා ගන්න ගෑස් ටිකක් නැහැ. උත්තර දෙන්නකෝ මැඹරෙනවා. නායක සුගීෂ්වර බණ්ඩාර අපේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැලම්පිටියේ සුවඳම නාගරික මන්ත්‍රී ආමතුරු නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් උපදේශ විභාග නායක නියෝජ්‍ය නායක වික්‍රම කිච්චල් සොයිසා නාගරික මන්ත්‍රී දැන් සාමාන්‍ය පක්ෂ මහලකම්වරයෙක් හම් වෙන්නේ අපේ පක්ෂවල නම් මිනිස් වෙනවා. ඒ කියන්නේ මේ බලය ගන්නවලුත් එහෙමද? බලය ගන්න නෑ බලය ගත්තට පස්සේ වෙනස් වෙනවා. වෙනස් වෙලා. සහෝදරය හාමු වුණා. හරි සමාන. ටිල්ලින් හාමු වුණා නෑ ටිල්ලින් සිල්ල හාමු මහත්තයා හම්බෙලා දෙන්න පුළුවන්ද අපිට? දෙන්න පුළුවන්. හරි. කවද්ද? දෙන්නකෝ ඔයගොල්ලෝ අවශ්‍යතාවයයි මේකයි. අවශ්‍යයි නේ. දැන් ඔබතුමන්ලා බලය ගන්න කලින් ඔබතුමන්ලාට මතක ඇති වසන්ත සමරසිංහ මහත්තයා අනුකුමාර මහා මන්ත්‍රීතුමා ෆයිල් ගන්නා පෙන්න මේ රටේ වංචා දූෂණ සම්බන්ධයෙන් ලොකු වෙළිදරව් කරා. ඔබතුමන්ලා බලයට ඇවිල්ලා මාස 16යි. අපි මේ රටේ විතර ප්‍රධාන වංචා දූෂණ 10ක් සම්බන්ධයෙන් ෆයිල් අරගෙන ආවා. මොකද අපි මේවා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා. අල්ලාසෝ දූෂණ කමිෂන් සභාවට පැමිණිලි කරලා තියෙනවා. විභාගයක් වෙන්නේ නැහැ. අද අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව මෙහෙවන්නේ පැලවත්තේ මහ ලේකම් තිලින්සිල මහත්තයා නියෝගය මත. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ මල්ලාසෝ දූෂණ කමිෂන් සභාවට නියෝගය දෙන්නේ පැලවත්ත මූලස්ථාන. ඉතින් ඒ නිසා අපි මේ රටේ වෙච්ච මේ මහා පරිමාණ ගල් අඟුරු වංචාව ගැන කරුණු කියන්නේ. කතානායකතුමාගේ රාජ්‍ය දේපල අවභාවිතාව ගැන කරුණු කියන්නේ. කන්ටේනර් 323 පැන්නීම ගැන කරුණු කියන්නේ. වසන්ත සමරසිංහ මහත්තයා ලාල්කාන්ත මහත්තයා ගෙවල් හදන්න සල්ලි හොයාගත්ත ක්‍රමය ගැන අපි කරුණු කියන්නේ. ක්‍රිප්ටෝකරන්සි දාපු වසන්ත සමරසිංහ මහත්තයාගේ ක්‍රිප්ටෝකරන්සි ගැන හොයන්න කියලා කියන්නේ. ඈ බෑන්දනේ ඒ ටික ගැන අපි කියන්නේ තමයි ආයේ. මේ අපිට මහලේකම්තුමා හම්බෙන අවස්ථාවක් දෙන්නේ. මහත්තයෝ ගෑස් නැහැ. මේක අහන්නකෝ මහත්තයෝ මේක දුන්නොත් ගෑස් දෙනවද? ගෑස් එකක් දෙන්න බෑනේ. මේක දුන්නොත් ගෑස් දෙනවද? මහත්තයෝ ගෑස් නැහැ මේ රටේ. දැන් බලන්නකෝ මෙට්‍රික් ටොන් 7000ක් ගෙනාවා. 7000ක් ගෙනාවා පැය 24ක් යන කලින් ගෑස් මිල වැඩි කරනවා පැය 24ක් කලින් මෙට්‍රික් ටන් 7000 කරා. කොහොමද පාඩුව? කෝටි 70යි. මේ අයතාලාභය ලැබි කවුද? ඉතින් මේව ගැන අපි අහන්න ඕනේ නැද්ද? ඔයාට ඕන පිළින් සහෝදරයන් අපිට ටිල්ලින් සිල්ල සහෝදර හම්බෙන අවස්ථාව දෙන්න. අවස්ථාවක් හරි. ඉල්ලන දෙන්නම්. හරි. දැන් මේකයි අපිට අපි යන ලිපි දෙන්නද? මේ දෙන්නේ අපි මේ සම්බන්ධ මේ මේ තියෙන්නේ අපි ටිල්ලින් සිල්ල මහලේකම්තුමාට බාර දෙන ලිපිය 6ක් ගැන. අපි බලාපොරොත්තු වෙනවා ටිල්ලින් සිල්ල මහලේකම්තුමා ජනවරමන් නැතත් එතුමා තමයි මේ රටේ නොනිල ජනාධිපති. ඒ නිසා අපි ජනාධිපතිතුමා ගැන කතා කරන්නේ නැහැ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ හොදමෑරෙන්න වැඩක් කරන්නේ. ඒ නිසා අපි ටිල්ලින් සිල්ල මහලේකම්තුමා බලාපොරොත්තු වෙනවා මේ රටේ නොදන්නා විදුලි කප්පාදුවක් යනවා. මේ රටේ දැවැන්ත ගෑස් අර්බුදයක් තියෙනවා. මේ රටේ ඉන්ධන අවශ්‍ය විදිහට නැහැ. මේ රටේ උද්දමනය වැඩි වෙලා මිනිස්සුන්ට කන්න බොන්න නැහැ හූල්ලනවා. ඒ නිසා මේ සිංහල අවුරුද්ද ලැබෙන දවසේ මිනිස්සුන්ට කන්න නෙමෙයි ඉලව කන්න වෙන්නේ. කොහා නෙමෙයි හදලා තියෙන කනකොක. ඒ නිසා අපි ටිල්ලින් සිල්ල මහලේකම්තුමාගෙන් බලාපොරොත්තු වෙන මේකට සාධාරණ පැහැදිලි උත්තර ලැබෙයි අපිට අවස්ථාව ලැබෙයි කියලා. ඒත් එක්කම තව එක ඉල්ලීමක් කරනවා. ඔබතුමා මේක බාරගත්ත කියලා පොඩ්ඩක් ලියලා මට කවුද පක්ෂේ? මම තමයි සපියල් ගැනීම කොන්ක්‍රීට් ලිපි සම්බන්ධ හරි හරි මෙන්න මේක පොඩ්ඩක් ලියලා ඔබතුමා රජයේ දෙන්නේ නැහැ ඔබතුමාගේ මහලේකම්තුමාව දැනුවත් කරන්න තව එක ඉල්ලීමක් තියෙනවා. පෙරේදා පොලිසිය 4ම ස්ථානාධිපතිවරු ආරගම් පොලිසියේ හවසට කරන්ට් කපන්න තීරණය කරා. හරිද? වීදි ලාම්පු ඔෆ් කරන එක නවත්තන්න. මේක දැන් ඔබතුමාලා බාරගත්ත කියලා නැත්තම් අපි ෆොටෝ එකක් ගන්න. අපි ෆොටෝ එකක් ගහලා හරි මෙහෙම කරන්නකෝ. මුල් පිට මත බාර ගනිමි කියලා අපේ එක ලියලා දෙන්නකෝ. ඔෆිස් එකේ නම් දන්නවනේ ක්‍රමේ. මුල් පිටපත පක්ෂ නායකතුමා ඔයා ලියා ගන්න. මුල් පිටපතේ ලියන්න අයියා. අපි කොපි දිනනවා. ඒක නෑ නේ කොපි හරි මේකේ කොපියක් කරගෙන ඉන්න කොටක් ගාලා කො සමන් මාත්‍යා. ටක් ගාලා කොපියක් කරගෙන අරන් එන්න. ඇයි ඕගොල්ලන්ගේ
මේකෙම print out එකක් ගන්න පුළුවන්. අපි නම් ආවොත් දෙනවා එහෙම print out එකක්. ඒ දෙන්න දෙන්න. නෑ නෑ හරි අරගෙන අරගෙන. ඒක කරගෙන මේ මමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනේ මේ මෙච්චර පොලිසිය ගෙන්නන්න එපා. අපිට ඉන්න මේ නියෝජනකට දැන් අපි මේ සුවද සාකච්ඡාවට උද්ඝෝෂණ නෙමෙයි. අපි උද්ඝෝෂණයක් කරන් එනවා නම් මෙතන 4-5000 කරන් එන්නේ. ඒකට තව පොඩි කාලයක් ගන්න. තව මාසයක් දෙකක් තව පොයක් දෙකක් අපි ගමු. ඉතින් සුවද සාකච්ඡාවට නෑ ඔබතුමා ආරක්ෂක අංශද පක්ෂ කාඩරවරයෙක්ද? ඉතින් පොලිසිය කොන්ද කඩලා තියෙන්නේ පොලිසිය කොන්ද කඩලා තියෙන්නේ පවුන් තවුන්න මේ පක්ෂ කාඩරවරු දෙන්නෙත් දාලා ඉස්සරහට දාලා පොලිසිය කොන්ද කඩලා මේ රටේ ආරක්ෂක අංශය බල්ලට දාලා තියෙන්නේ අවුරුදු 30ක් යුද්ධ කරපු මිනිස්සු මේ තමුන්නාස රටේ යුද්ධ කරලා මේ රටේ අවුරුදු 30ක් යුද්ධ කරපු මිනිස්සු මේක ත්‍රස්තවාදියත් එක්ක හැප්පෙච්ච මිනිස්සු ඒ මිනිස්සුන්ට අපි ඔයගොල්ලෝ කවුද ඒ මිනිස්සු නැත්තම් ඔයගොල්ලෝ තාම ඇඳ යට ප්‍රභාකර මීඩියා නා ප්‍රජාතන්ත්‍රවාදී මිලාදුමට කරු කරන්න අපි අදලා සර් කියලා කියන්නේ අපි අය ඔබතුමා වෙවුලන්නේ මෙච්චර පොලිසිය අපි නිරායුධ සාමකාමීව අපි මේ මහජන නියෝජිතයෝ മന്ത്രിවරු ගැසට් කරමු ජනතාවගේ ප්‍රශ්න අපි තමයි ගේන්න ඕනේ තව මාස පොය දෙකකින් ජනතාවගේ විරෝධයෙන් නැගිලා පාරට ආම පොලිසිය නෙමෙයි ත්‍රිවිධ හමුදාව නැග්ගත්තුවත් ඔය පැලවත්තේ බං කරවල හැංගිලා ඒව බේරන්න බෑ ඒ නිසා කරුණා කරලා පොලිස් විචාරික මේ අයින් කරලා ඔබතුමාට අපි පිටරම් දෙන්න පොඩ ඉන්න දැන් මේ පක්ෂ කාර්යාලේ කවුරුත් වග කිය යුතු කෙනෙක් නැහැ දැන් අපිට අත්දැකීම් තියෙනවා නායකතුමා පහුගිය කාලේ මේ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ලේකම් කාර්යාලයට එනකොට ඒ අදාළ ජනාධිපතිගේ පක්ෂ කට්ටිය මේ මිස්සරට ආවේ නැහැ එක්කෝ ජනාධිපතිගේ ආරක්ෂක අංශය ආවා නැත්නම් STF පොලිසිය නැත්නම් ලේකම්වරයෙක් ආවා දැන් කවුද මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න දෙන්නේ මේ රටේ ආර්ථිකය ගැන දන්නේ නැති මේ රටේ දේශපාලනය ගැන නැති අර පන්ති පහ ඉගෙන ගත්ත පන්ති පහ ඉන්දියානු ව්‍යාප්තවාදී ඒක අයින් කරා ඒක අයින් කරා පොලිසිය තියෙන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදී කනගාටු වෙනවා අපි මේ තත්ත්වය පිළිබඳව ඉඳාම කනගාටු මේ රටේ ජනතාව 68 ලක්ෂයක් ඡන්දෙ දුන්න මිනිස්සු කල්පනා කරන්න ඕන මේ රටේ ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට පොලිසියේ හමුදාවේ කොන්ද කැඩීම පිළිබඳව මේ රටේ ජනතාව ලැජ්ජ වෙන්න ඕන මේකත් එක දෙන්න ඕන මේකේ කොපියකුත් තියෙනව නේද? මේකත් එක දෙන්න ඕන මේකේ කොපියකුත් තියෙනවා. අපි දැන් සාමාන්‍ය මහත්මයා අපේ පක්ෂ කාර්යාලයට දාපුවෝ ආතුරු දෙන්න කියලාද? අන්න ගිහිල්ලානේ. එයාලා ගිහිල්ලා. අපි දැන් සාමාන්‍ය අපේ පක්ෂ කාර්යාලයට ආවම ඉස්සලාම ආසනයක් දෙනවා. අපි මේ ඊළම්පස්සේම ඉල්ලන්නේ නැහැ කවුරුත්. මොකද ඒ සුදුසු ආසනයක් දෙන්න බලන්නකො ඔබතුමා. නෑ මේකට විරුද්ධයි ඉතින් හා සිවුරට විරුද්ධයි. ඔගොල්ලෝ අඳුම ගානේ ආගන්තුක තත්කාර දන්නෙත් නැහැ මේ වනචාරියෙක් නෙමෙයි. මේ යුද්ධයකට විරුද්ධයි ඒ වෙන කතා කරලා වැඩක් නෑ. ඇවිල්ලා හාමුදුරන්ට විරුද්ධයි. ලාල්කාන්ත මහත්තයට පුළුවන් පිරිත් කියන්න. ඔව් ඒකත් ලොකු දෙයක් හැබැයි නේ. ලොකු දෙයක් ඒක. එහෙම ලොකු දෙයක් ඉතින් එතනට ආපු මේ නිලෑදුම ඇඳලා අපි දරාගෙන ඉන්න සහලා පුහුණු යුද්ධ කාලේ සිවුරට දරාගෙන වැඳලා පුහුණු වෙලා මාරාන්තික පුහුණු විතරක් මේ විරෝධා රණවිරෝ ඔයා කොහොමද උදේට බුදුන් වැඳලා තමයි එයාලා පස්සට දාන්න. රට බේරගන්න ගියේ ඒ රණවිරුවන්ගේ ගෞරව රණවිරුව කියන්නවත් දිව නැමෙන්නේ නැහැ. ඇත්තටම හැබැයි ඔයගොල්ලෝ ආදරවන්තයි. මේ රටේ- ඔයගොල්ලෝ ඉතර අපහාස කරද්දී ඒගොල්ලෝ ඔයගොල්ලන්ව ආරක්ෂා කරනවා. ඒගොල්ලෝ මේ රටටම ආදරේ. අප්‍රේල් විරුවෝ මෙයාලා සෙබළු. ට්‍රාන්ස්ෆෝමර් ගිනි දීපු කට්ටිය අප්‍රේල් විරුවෝ. හරිද? මෙයාලා සෙබළු. ඔයාලා වාසනාවන්තයි. එයාලා හොඳ ගතිගුණ තියෙන හොඳ දෙයක් ඉගෙන ගන්න රටේ පුරවැසියෝ නිසා සෙබළු කියපු ඔයාලා ආරක්ෂා කරගෙන ඉන්නවා. මොන විකාරයක්ද වෙච්ච පොලිසිය කියන්නේ එන්නවද කියන්නේ. ඇත්තටම අපිට කනගාටු රණවිරුව අපිට කනගාටුයි. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ගැදවලා. ඔබතුමාලා පස්සට ගිහිල්ලා පක්ෂ කාඩරුණු ඉස්සරහට ඇවිල්ලා. කනගාටුයි. කනගාටුයි. අර අපි වැරදි ගමන DIGලා SSPලා ASPලා පස්සේ ඉන්නවා. පක්ෂ කාඩරු ඉස්සරහ ඉන්නවා. DIGලා ජනතාව වෙනුවෙන් පොළහරි CIලා STF ගෑස් පස්සේ එකක් ඉල්ල ඉන්නවා. ගන්න. කනගාටුයි. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව අපි මෙතන ගැදවලා. ආක්‍රමණයට. පක්ෂ මහලේකම්වරයෙක් බේරගන්න ඈ පක්ෂ කාර්යා මොකද්ද මේ සාකච්ඡාවක් කියලා ආවේ සාකච්ඡාවක් කියලා ගෙනාවම DIG මහතුරු ගෙනල්ලා SSV මහතුරු ගෙනල්ලා IP මහතුරු ගෙනල්ලා ඈ මේ ඇවිල්ලා තියෙන මහජන නියෝජිතවරු නැවත ගැසට් කරපු මන්ත්‍රීවරු නැවත තහවුරු කරනවා පොලිස් රාජ්‍යයකට යන්නේ තනිපක්ෂ ක්‍රමයක් පොලිස් රාජ්‍යයකට තමයි මේ යන්නේ ඉතින් මේක ලැජ්ජ වෙන්න ඕන මේ පක්ෂික මහලේකම්වරයෙක් හම්බෙන්නාම මේ රාජ්‍ය දේපල අවභාවිතාවන්නේ දැන් මෙතුමාගේ කාලේ දැන් ඔබතුමාලා කොච්චර ඩියුටි තියෙනවද දැන් මහලේකම්වරයෙක් ආරක්ෂා කරන්න ඕනේ. දැන් අපේ පක්ෂ කාර්යාලයට මහලේකම් හම්බෙන්නාම අපිට පොලිසියෙන් දෙනවද නෑ මොකද්ද මේ අන්න එන්න කියන්න අන්න මාත් එන්න කියන්න එන්න කියලා එහට එන්න කියලා ඔයාලා එන්න බෑ
ඔයාලට දෙන්න බෑ. ඔයාලට දෙන්න බෑ නිලධාරියෝ වන්න. ආවනේ මෙතන. හැම ආයතනකම ආයතන සංග්‍රහයක් තියෙනවා යාළුවා. ගේට්ටුවට දාලා තියෙනවා. ඔයාලා අඩුපතරමේ ඔයාලගේ ඉතින් ඔයාලා එක්කන බාර දෙන්න වේ. ඔයාලා එක්කන සේවකයෙක් නෙමෙයිද? දෙන්නකෝ. අසංකරන් දන්නවද? දන්නේ නැනේ නැත්තම්. කතානායකතුමාගේ වගේ බොරු උපාධියක් අරන් එන තිබ්බොත්. දෙන්නකෝ මම මේක අත්සන් කරලා ඉතින් අපි අත්සන් කරලා ගෙනත් දෙන්න. ළමයි ඩෙන්ටි කාඩ් තනතුරයි නමයි ලියන්නේ. මොන පිළිවෙලට බාරගත් බව සහතික කරමු කියලා නමයි තනතුරයි ලියන්න. ඩෙන්ටි කාඩ් එකක් දාන්න. නම්බර්. ඒගොල්ලෝ බය වුණාද මේ ගියේ මේක බාර ගන්න? නෑ නෑ. බය වෙන්න නෙමෙයි හැංගෙන්න වෙන්නේ කොට ඉන්න වාසෝය දෙකයි යා. වාසෝය දෙකයි තමයි තියෙන්නේ. මේ පොලිසිය මහතුරුයි විරෝධාර නැත්නම් ඉතර වගේ චිට්ට කේවලා. අන්තරය ආවා වගේ අන්තරය ආවම මේ වගේ. එහෙම පක්ෂ කාර්යාලයකට දාපු එකම වැරදිනේ. ඔව් මේ වගේ පක්ෂකාරයා මේ රාජ්‍ය කාර්යාලයක ආරක්ෂා ජනාධිපතිතුමා ඉන්නකොට නම් කවන්නේ. ජනාධිපතිතුමාත් නැහැ. අගමැතිතුමියත් නැහැ. අපිත් අද ඉවරයි. මේ මහතුරුනේ ඉඳ තමයි අද මෙහෙම තියෙන්නේ. දන්නේ කතා කරලා. මේ මහතුරු නැත්තම් අපි අද කවන්නේ ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් වැලවත්තෙන් අරන් නැහනේ. පක්ෂකාරී මාධ්‍යවේදීතුමා ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් වැලවත්තෙන් අරන් නැහැ. ජනතාවගේ ගෙදරට කවුරු හරි ආවොත් මේ විදියටම පොලිසිය මාතෘ ටික ඔක්කොම ගෙන්නනවා. අපේ STF එකේ රණවිරු මාතෘ ටික ගෙන්නනවා. එහෙම තමයි ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙන්නේ. ඔන්න අපි ෆයිල් ටික ඔක්කොම බාර දෙනවා. දැන් අර ඉරිත්ත ෆයිල් බාර දෙනවා දැන්. ඔන්න බාර දෙනවා. මේ අපේ ෆයිල් බාර දෙනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව තමන්ගේ හිත මිතුරන්ට දෙන්න ඕන හින්දා ඩබල් පොකට් කුමාරවරු කරපු දැවැන්තම ගල්වරු වංචාව ඒ සම්බන්ධ ෆයිල් එක ලබා දෙනවා මේ අපේ මිතුරන්ට. මේ කතානායකතුමාගේ රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධව ඔබට පේනවා ඇති අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවට මේ පැමිණිල්ල කරලා තියෙන්නේ ගිය අවුරුද්දේ ජූලි මාස 4 වෙනිදා. අද වෙනතුරු කිසි විභාගයක් නැහැ. මේ සම්බන්ධ පරීක්ෂණයක් නැහැ. කතානායකවරයා කතානායක රාජ්‍ය දේපල භාවිතා කරලා පෞද්ගලික මාධ්‍යවලට ගිහිල්ලා රෙදි හොද ගන්නවා. මොකද ජනාධිපතිතුමා ආයෙත් හොදන්නේ නැහනේ. එයාගේ මේ PHI මහත්තයා ඉන්න ඉඳ ජනාධිපතිතුමා හොදන්නේ නැහැ. ඒ ෆයිල් එක අපි බාර දෙනවා. ඊළඟට කන්ටේනර් 323ක් පන්නලා මේක සම්බන්ධයෙන් පැමිණිලි කරු ඩෑන් ක්‍රේෂාත් සහෝදරයව ඝාතනය වුණා. මේ කන්ටේනර් 23ට මොනවද උනේ කියලා අපි දන්නේ නැහැ. මේක ආයු තිබුණා කියනවා, කුඩු තිබුණා කියනවා. ඒ සම්බන්ධ ෆයිල් එක අපි බාර දෙනවා. ඊළඟට අපේ වසන්ත සමසිංහ මහත්තයාගේ අධ්‍යාපන සුසුකම් ලාල්කාන්ත මහත්තයාගේ ගෙදර සම්බන්ධ ඒ සියලු ෆයිල් අපි බාර දෙනවා. රටේ මේ ෆයිල් පහට අපි සාධාරණ උත්තරයක් බලාපොරොත්තු වෙනවා. හරිද අපි යන්න. ගෑස් එක මහලේකම්තුමාට ඕනද? ඔයගොල්ලන්ට ගෑස් තියෙනවද? හැබැයි රටේ ජනතාවට නෑ. රටේ ජනතාවට නැති කිසිම දෙයක් ඕගොල්ලෝ ගාව තියෙන්න විදියක් නෑ. හරිද? අපිට කැට් දෙන්න බැද මේක? අපි ගෙනියන කවන්නේ නැද්ද? අපිට එවන්න පොඩ පන්සලට අනේ අපි ගෙනියන ඕනේ. ඔයා ගෙනියන ඉන්නම. මොකද ජනතාවට නෑ ගෑස්. ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් එපා කිව්ව බැලවත්ති ගෑස් තියනවලු. මේ හිස් එක ආයෙ ගිහලා ජනතාවට දෙන්නලු. මාර්ගම නාගරික මන්ත්‍රීවරයෙක් ඇටියට මං ගිහිල්ලා අපේ නායක හාමුදුරන්ට දාන පොඩ්ඩක් උයා ගන්න. කොහෙන් හරි ගෑස් එකක් හොයලා දෙනවා. පක්ෂක කාඩර්වරේ මේ පක්ෂක සහ මේ රටේ රාජ්‍ය ආරක්ෂක අංශයට උපදෙස් දෙනවා. එයාලා ඉස්සරහින් මේක ලීඩ් කරනවා, මොනිටර් කරනවා, ඕඩර්ස් දෙන දැක්ක මම හිතන ලෝකේ පළවෙනි අවස්ථාව තමයි පක්ෂ කාඩර්වරයෙක් ඉස්සරහට අවිල්ලා මේ රටේ තියෙන STF පොලිසි හමුදාව නේ ත්‍රී ෆෝසස් විරෝධාර රණවිරුව පල්ලෙහාට දාලා අවසාන වශයෙන් මේ එන්නකෝ. එහෙනම් කොහා නැතත් කනකවා හඬලපු ලස්සන නැතත් අපිට ජීවත් වෙන රටක් නැති කරපු ඔබතුමාලට බොහොම පිං සුබම සුබවරුද්දක් ඒවා. සුබ පතන්න බෑ මහත්තයෝ නැකතවත් හැදුවේ නෑනේ. කමන්නේ. නැකත නැතත් ආර්යාවත් එක පොඩ්ඩක් පිටියක් උතුරන්න කියන්නකෝ අපිට ඒ ඇති. එන අපි ගියා. ඊට පස්සෙයි. අර මේ අවුරුද්දට හිල් වෙච්ච ඒවා අඳින්න එපා කියන්නේ. හොඳේ වඳින්න කියන්නේ. අර හිල්ලේ වැඳලා එමතුමාට ගැළපෙන විදිහට ඉන්න බෑ ලාල්කාන්ත එමතුමාට අර ගෙදර. හොඳ නෑ ඒක. ඒක හරියට දාන්න. හිල් වෙච්ච ඒවා වැඳගෙන ඉන්න එක. අපි ඉතින් කොහෙන් හරි අපේ ආමතුරන්න කිරි ටිකක් උතුරවන්න ගෑස් එකක් හොයාගමු. මේ අරයි යන්නේ ඩිල් විල් ඔක්කොම දෙන්න බෑල්ලු. ඉස්සෙම ගන්නේ නැහැල්ලු. එයා කියනවා කිව්වා විදියට ජනතාව නැති කිසි දෙයක් තාම එපාලු. හරිද? ජනතාව නැති ඒවා ජනතාවට පේන්නේ නැති වෙන්න දෙන්න. ලාල්කාන්ත ගේ හැදුවා වගේ, වසන්ත සමසිංහ ගේ හැදුවා වගේ මෙහෙම ප්‍රසිද්ධිය ගේන්න එපා ලැජ්ජයිලු එයාලට.
ඒ නිසා අපි නැවත ගෙනියනවා. අපි ගෙනියනවා. හිස්නේ ඔය. පිරුණා නම් දෙන්නලු. ඉතින් මාත්‍ර හොයාගන්න නෑ. වැඩි මිලටවත් හොයාගන්න නෑ. ගෑස් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. ගෑස් හොයාගන්න යන්නේ. ඒකද ගෑස් හොයන්නේ අම්මා. කලවත්තට ඒකනේ. යනවලේ. එක කෝල් එකට ලක්ෂ 5 ගානක් ගෙන්න ගන්න පුළුවන්.